සුබ දවසක්. ඔයා කවදා හරි ප්ලේන් එකක සීට් එකක් පිටිපස්සේ තියෙන ඩිජිටල් තිරය දිහා බලලා කල්පනා කරලා තියෙනවද ඇයි ඔයාගේ ෆ්ලයිට් එක යන පාර ලොකු වක්‍රයක් වගේ පේන්නේ කියලා? වාණිජ ගුවන් සමාගම් හැමතිස්සෙම බලන්නේ එයාලගේ කාලසටහන් වලින් විනාඩි ගාණක් හරි අඩු කරලා තෙල් පිච්චෙන එක අවම කරගන්න. ඒත් අර මැප් එක දිහා බලද්දි පේන්නේ පයිලට්ලා ලොකු කිසිම තේරමක් නැති වටයක් ගහනවා වගේ. මේ පැටලිල්ල එන්නේ අපි සාමාන්‍යයෙන් ලෝකෙ දිහා බලන විදිහත් එක්කයි. පෘථුවිය සාමාන්‍ය 2D මැප් එකක් විදිහට දිගෑරියම දුරවල් සෑහෙන්න වෙනස් වෙනවා. අපි හිතමු ඉන්දියාවේ දිල්ලි වලින් පටන් අරන් උතුරු අර්ධගෝලයේ හැතැප්ම 8000ක් විතර දුරින් තියෙන සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට යන දිගු ගුවන් ගමනක් ගැන. සාමාන්‍ය මැප් එකක් දිහා බැලුවම අපිට හිතෙන්නේ කෙටිම පාර වෙන්නේ පැසිෆික් සාගරය හරහා කෙලින්ම බටහිරට ඇඳපු සරල රේඛාවක් කියලා. ඒත් ඇත්තම ෆ්ලයිට් එක යන්නේ ඒ පාරෙන් ගොඩාක් පිට පැනලා උතුරට වෙන්න ලොකු වක්‍රයක් ඇඳගෙන. කැලිෆෝනියාවට යන්න ප්ලේන් එක කසක්ස්ථානයට උඩින් ගිහින් රුසියාව මැදින් ගිහින් ආක්ටික් කවය ඇතුළටම යනවා. ඇයි ඩොලර් මිලියන ගාණක් වටිනා ගුවන් යානයක් කෙලින්ම තියෙන විවෘත සාගරය අතහැරලා උතුරු පැත්තෙන් වටයක් ගහන්නේ? අපි මුලින් හිතපු විදිහේ තියෙන ප්‍රශ්නේ හරිම සරලයි. අපේ ලෝකය පැතලි කඩදාසියක් නෙමෙයි. අපි ජීවත් වෙන්නේ ත්‍රිමාන ගෝලයක. ඉතින් ගුවන් ගමන්වලදී ඒ භෞතික යථාර්ථය ගැන හිතන්නම වෙනවා. ගෝලයක තියෙන ඕනම ලක්ෂයන් දෙකක් අතර තියෙන කෙටිම දුර විදිහට මේක හිතන්න. ඒ පරිමිතියෙන් හැදෙන මුඳුවට තමයි අපි ග්‍රේට් සර්කල් කියලා කියන්නේ. ගෝලයකට ද්විමාන ජ්‍යාමිතිය පාවිච්චි කළාට අපිට කෙටිම පාර ලැබෙන්නේ නැහැ. ඔයාට අනිවාර්යෙන්ම ඒ වක්‍රය දිගේ යන්න වෙනවා. අපි අර දිල්ලි ඉඳන් සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට ගියපු ගුවන් ගමන දිහා ආයෙත් බලමු. හැබැයි මේ පාර පෘථුවියේ ඇත්තම හැඩය පාවිච්චි කරලා. අර පැතලි මැප් එකේ පැසිෆික් සාගරය හරහා තිබුණු සරල රේඛාව ත්‍රිමාන ගෝලයක් උඩට දාලා බැලුවොත් ඔයාට ප්‍රශ්නය තේරුම් යයි. ඒක වක්‍රය දිගේ එළියට නෙරලා එනවා. ඒ කියන්නේ ප්ලේන් එකට තවත් වැඩිපුර දුරක් යන්න වෙනවා කියන එකයි. දැන් අර උතුරු පැත්තෙන් යන පාර ගෝලයේ උඩ ඇඳලා බලන්න. කිසිම 2D විකෘතියක් නැතුව ඒක ගණිතමය වශයෙන් කිසිම වරද්දක් නැති සරල රේඛාවක් බවට පත්වෙනවා. ඔයාගේ ප්ලේන් එකේ තියෙන ස්ක්‍රීන් එකට ලොකු වටයක් වගේ තේනුණාට භෞතිකව බැලුවොත් නගර දෙක අතර තියෙන කෙලින්ම පාර තමයි ඒක. මේ ජ්‍යාමිතික පාඩම වාණිජ ගුවන් සේවා කර්මාන්තයට මූල්‍යමන වශයෙන් ලොකු බලපෑමක් කරනවා. ලොකු ගුවන් යානයක් පියාසරවන්න ජෙට් ඉන්ධන ගැලුන් 1000 ගාණක් ඕනි වෙනවා. ඊ ඉන්ධන ඉතුරු කරගන්න තියෙන එකම විශ්වාසදායක විදිහ තමයි භෞතිකව ගමන් කරන දුර අඩු කරන එක. මේ ග්‍රේට් සර්කල් පාරවලටම හරියට අනුගත වෙන එකෙන් ගුවන් සමාගම් එක ගමනකින් හැතැප්ම 100 ගාණක් අඩු කරගන්නවා වගේම හැම අවුරුද්දෙම එයාලගේ මෙහෙයුම් වියදම් වලින් ඩොලර් මිලියන ගාණක් ඉතුරු කරගන්නවා. තෙල් පිච්චෙන එක අඩු වෙනකොට පරිසරයටත් ලොකු බාසියක් තියෙනවා. ගුවන් ගමනේ කාලය අඩු වෙද්දී හැම දිගු ගුවන් ගමනකම කාබන් පියසටහන කෙලින්ම අඩු වෙනවා. ඒ නිසා ඊළඟ වතාවට ඔයාගේ ප්ලේන් එක ඩිජිටල් මැප් එකේ ලොකු වටයක් ඇඳගෙන යනවා දැක්කොත් මතක තියාගන්න ඔයා මේ යන්නේ වටයකින් නෙමෙයි.